මේ ජරාව ගහලා අහු වුණොත් මොකද වෙන්නේ? ජරාව ගහලා අහු වුණොත් මොකද වෙන්නේ? ඔයාට මම වාසි තව ස්පර්ශයක් ලබා දෙනවා. Guys, now we are going to our next section, JGK. Jara gutting coat. මේක හැන්ඩල් කරන්න ක්‍රම කීපයක් තියෙනවා අපි බලමු. ජරාවගත්තු චෝදනාව සම්පූර්ණයෙන් ඉතාමත් කෝපයෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම ජරාව ගත්තේ නෑ. මම මේ රටට කරපු සේවය වෙනුවෙන් මගේ ජීවිතය වුණත් දෙන්න කැමතියි මම. සිනහවෙන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මම ජරාව ගත්තේ නෑ. මේ සල්ලි ඔක්කොම අපේ මම්මිලාගේ දැඩිලාගේ පරම්පරාව. කවුද ප්‍රශ්නයක් කරපත්තෙන්? ඔච්චර සල්ලි තියනවා නම් ඒ ඡන්දෙත් කාලින් පෝල් කැඩුවේ කියලා. මම පෝල් කැඩුවේ මල්ලි ජනතා සේවය වෙනුවෙන්. ජනතා සේවය. දුකින් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මම ජරාව ගත්තේ නෑ. මම එක දෙයක් කියන්නම්. අපේ පරලොව ඉන්න අප්පච්චි මට හීනෙන් ඇවිල්ලා කිව්වා. බෝලලා හොරු නෙමෙයි කියලා. අප්පච්චි ආයෙ පාරක් ආවා හීනෙන්. ඇවිල්ලා කිව්වා කාඩු කොන්ට්‍රැක්ට් එකෙන් ගත්තු සල්ලි ජරාව නෙමෙයි කියලා. ආවා අප්පච්චි එක පාරක්. හීනේ. ඇවිල්ලා කිව්වා ගමේ පාරට බොරුලු දාපු එක වාගේ වැරද්දක් නෙමෙයි ඒකට කෝටි 20ක් කීයක වාගේ වැරද්දක් නෙමෙයි කියලා. ඒකට කෝටි 20ක් කියා බොරුලු ගණන්. ඊට පස්සේ මම දේශපාලනේ අතරින් යනකොට අප්පච්චි ආයෙ ආවා. ඇවිල්ලා කිව්වා පුතු අතරින් දෙපා කියලා. පණ පිටින් ඉන්නකොට මෙච්චර මගෙත් එක කතා කරේ නෑ. මේ වගේ කතා කියලා අපේ පරලෝ ඉන්න අප්පච්චිට දුක් දෙන්න එපා කියන්නේ. අප්පච්චි මට කතා කරන්න අප්පච්චි. රාජකාරී ලෙස ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මේක ඉතාමත් බරපතල චෝදනාවක්. අපි ජනාධිපතිතුමාට කතා කළා. අපි 3-man කොමිටුවක් නැත්තම් 2-man 1-woman කොමිටුවක් නැත්තම් 2-woman 1-man කොමිටුවක් නැත්තම් 3-woman කොමිටුවක් පත් කළ මේකට විමර්ශනය කරනවා අපි. කියන්න කැමති කවුරු වුණත් අපිට ප්‍රශ්න නැහැ. අපි බරපතල ක්‍රියානුකූලව ක්‍රියාමාර්ග ගන්නවා. ස්තුතියි. සමහරක් මෝඩියෝ ජරාව ගත්තයි කියලා කෙලින්ම ගිහින් මාධ්‍යට ප්‍රකාශ කරා. ඒක වැරදි. JAK ජරාව අතේ කෝට්. What you do now? අපි නම් අපේ සැමදා ජනපතිට කෙලින්ම ගිහින් කිව්වා. අපි කරලා පෙන්නන්න. ස්වීටි පොඩ්ඩක් ලොක්ක වගේ ඉන්න. පාන වගේ ඉන්න. ජනාධිපතිතුමාණනි! මොකද? සර් ජරාව අතේ කෝට් සර්. ෆයිල් එක කෝ? සර් පොලිසිය සර්. සම පොලිසි ලොක්කම හොදලා ඉන්නේ ගන්නද? අනේ එපා. You imbecile. Thank you sir. උඹ ළඟ තියෙන ගල් මෝල්ලට ගිහිල්ලා ගල් ඇල්ලකුයි
මිටියකුයි ඇනෙවකුයි අරන් වරෙන් මන් දොට ගලින් කොටලා දෙන්නම් කියන්න ඕන දේ. පොඩ්ඩක් වෙලායි ගලින් කොල්ලකම. අතිගරු ජනාධිපතිතුමා සමග ඔබව සම්බන්ධ කරන ලදී. හලෝ. ඔව් මට පසමාස්තික ෆයිල් එක බලන්න. සර් ෆයිල් එක බලලා සර් ආයි පොලිසියට යවනවද? නෑ. සර් ෆයිල් එක නීතිපතිට යවනවද සර්? නෑ. සර් මම මන්ත්‍රීවරයෙක් ඉන්න සර්. කතානායකතුමාට යවලා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද සර්? නෑ බං. ඔය ෆයිල් ටික මම වගේ කලෙක්ෂන් එකට දානවා මට පස්සේ ඕන වෙනවා. මේ ෆයිල් එකතු කරලා මොකද සර් කරන්නේ? මම බුක් ෂොප් එකක් දානවා. මාත් එන්න සර් වැඩ කරන්න. යකෝ මට ඔය ෆයිල් ඕන වෙනවා. තෝවා පාවිච්චි කරලා උඹ මුළු ජීවිත කාලෙම මම කඩේ යවනවා. දැක්කා නේද? ජරාව ගහලා ඉඳලා හිටලා හවු වෙනවා. කලබල වෙන්න එපා.